ඔයාලගේ ඇස් බැමි තුනීද? මේකප් නැතුව ගෙදරින් එළියට යන්න බැරි තරමට හිඩැස් තියනවද? හරි. අදින් මේ ප්‍රශ්නේ ඉවරයි. මොකද අද මම ඔයාලට කියලා දෙන්නේ ගෙදර තියෙන ද්‍රව්‍ය තුනකින් සති 3කින් ඇස් බැමි ඝන කරගන්න හැටි. මේක රසායනික දේවල් නැති 100% ස්වභාවික ක්‍රමයක්. ඇස් බැමි වැවෙන්නේ නැත්තේ ඇයි කියලා දන්නවද? ප්‍රධාන හේතු 3ක් තියෙනවා. 1. රුධිර සංසරණය අඩුවීම. 2. පෝෂණ ඌනතාවය. 3. නිතර ඇස් බැමි ගලවන එක සහ මේකප් වල තියෙන රසායනික දේවල්. ඉතින් අපි අද හදන තෙල් එක මේ ප්‍රශ්න තුනටම විසඳුම දෙනවා. මොකද අපි යූස් කරන්නේ උළුහාල්, එඩරු තෙල් සහ විටමින් E. පළවෙනි අමුද්‍රව්‍ය උළුහාල්. ආයුර්වේදයේ ඉඳන් යූස් කරන සුපිරි අමුද්‍රව්‍යයක් මේක. ඇයි උළුහාල් මෙච්චර හොඳ? මොකද උළුහාල් වල තියෙන්නේ ප්‍රෝටීන්, නිකෝටිනික් අම්ලය සහ ලිසිතීන්. මේ තුනම කිස්මුල් ශක්තිමත් කරලා අලුත් කෙස් වැවීම උත්තේජනය කරනවා. හිස්කබලේ ආසාදන තියෙන අයටත් උළුහාල් ගොඩක් හොඳයි. ඉතින් ඇස් බැමිවල සම සෞඛ්‍යමත් කරලා කිස් වැවීමට සුදුසු පරිසරයක් හදලා දෙන්නේ උළුහාල්. දෙවෙනි අමුද්‍රව්‍ය එඩරු තෙල්. මේක තමයි කිස් වැවීමේ රජා කියලා කියන්නේ. එඩරු තෙල් වල තියෙන රයිසිනෝලේක් අම්ලය සමට ඇතුළු වෙලා රුධිර සංසරණය දිගුණ කරනවා. රුධිර ගමනාගමනය වැඩි වුණාම කිස්මුල් වලට ඔක්සිජන් සහ පෝෂණය හොඳට ලැබෙනවා. ප්‍රතිඵලය කිස් වේගයෙන් වැවෙනවා. තව දෙයක්, එඩරු තෙල් වල බැක්ටීරියා නාශක සහ දිලීර නාශක ගුණ තියෙනවා. ඉතින් ඇස් බැමි වල ආසාදන, කැසීම, පොතු වගේ ප්‍රශ්නත් පාලනය කරනවා. තුන්වෙනි අමුද්‍රව්‍ය විටමින් E කැප්සියූල් එකක්. විටමින් E කියන්නේ ස්වභාවික ප්‍රතිඔක්සිකාරකයක්. මේක සමේ සෛල අලුත් වැඩියා කරනවා, නිදහස් රැඩිකලුන් නිසා වෙන හානිය අඩු කරනවා. ඒ වගේම ඇස් බැමි වලට ස්වභාවික දිලිසීමක් සහ මෘදු බවක් දෙනවා. ඉතින් මේ ද්‍රව්‍ය තුනම එකට මිශ්‍ර වුණාම ඇස් බැමි වැවීමට සුදුසුම ෆෝමියුලා එකක් හදනවා. දැන් හදන හැටි බලමු. රාත්‍රියේ උළුහාල් තී හැන්දි එකක් වතුර කෝප්ප භාගයක පුඟවා ගන්න. පහුවදා උදේ එක අඹරලා හොඳට සිනිඳු පේස්ට් එකක් කරගන්න. ගොඩක් දියර වෙන්න දෙන්න එපා. පිරිසිදු වීදුරු භාජනයකට ඉඩරු තෙල් තී හැන්දි දෙකක් දාන්න. ඒකට අපි හදපු උළුහාල් පේස්ට් එක දාන්න. දැන් විටමින් E කැප්සියූල් එකක් අරගෙන කඩලා ඇතුලේ තියෙන තෙල් ටික මේ මිශ්‍රණයට දාන්න. හොඳට මිශ්‍ර කරන්න. මේක හොඳට වසා තබන වීදුරු බෝතලයක දාලා සතියක් තියාගන්න පුළුවන්. ගාන විදියත් වැදගත්. රෑට මූණ හොඳට හොදලා, පිරිසිදු කරලා වියලා ගන්න. පිරිසිදු කපු පුළුන් කූරක් හෝ පිරිසිදු මස්කාරා බුරුසුවක් යූස් කරන්න. තෙල් එක ටිකක් අරගෙන ඇස් බැමිවල මුල්වලට හොඳට සම්බාහනය කරලා ගන්න. විනාඩි 1ක් විතර මෘදු රවුම් චලනයකින් සම්බාහනය කරන්න. මේක රෑ පුරාම තියලා උදේ මූණ සෝදන්න. වැදගත් ටිප්ස් 3ක්. 1. දිගටම කරන එක අනිවාර්යයි. සතියට 5 දවසක්වත් කරන්න ඕනි. 2. තෙල් එක ගාද්දී ඇස් ඇතුළට යන්න දෙන්න එපා. 3. ප්‍රතිඵලය පේන්න පටන් ගන්නේ සති 2-3කින්. ඉවසීම තියෙන්න ඕනේ. සති 1 කෙස් ගැලවීම අඩු වෙනවා. සති 2 පුංචි කෙස් පැලවෙන්න පටන් ගන්නවා. සති 3-4 හිඩැස් පුරවලා ඇස් බැමි ඝන වෙනවා. මේක සම්පූර්ණයෙන්ම ස්වභාවික ක්‍රමයක් නිසා ප්‍රතිඵලය ටිකක් ප්‍රමාද වුණත් ස්ථිරයි. ඉතින් යාළුවනේ, ඔයාලත් මේක try කරලා ප්‍රතිඵලේ කමෙන්ට් එකේ දාන්න. වීඩියෝ එක ප්‍රයෝජනවත් නම් ලයික් එකක් දාලා මේ ප්‍රශ්නේ තියෙන යාළුවෙක්ට ෂෙයා කරන්න. ඒ වගේම channel එක subscribe කරලා bell icon එක press කරන්න. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.